පේපර් එක 21. හරි. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ පහත දී ඇති ප්‍රකාශ වලින් කළමනාකරණ ගිණුම්කරණයේ විකාශනයට හේතු වූයේ. කළමනාකරණ ගිණුම්කරණය විකාශනය වෙන්න මොනවද හේතු වෙලා තියෙන්නේ? 1. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා මූල්‍ය ගිණුම් කරන තොරතුරු පමණක් ප්‍රමාණවත් නොවීම. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න මූල්‍ය ගිණුම්කරණයෙන් සපයන තොරතුරු ප්‍රමාණවත් නොවුන කළ කරන්න දෙයක් නැහැ. මොකද කළමනාකරණ ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ ඇල්මැති පාර්ශවයන් නෙමෙයි. ඒක ගන්න එපා. B. නෛතික අවශ්‍යතාවයක් හා කොටස් වෙළඳපොළ නියමයන් ඉටු කිරීම සඳහා මූල්‍ය ගිණුම් කරන වාර්තාවන් ප්‍රමාණවත් නොවීම. ඒක ප්‍රමාණවත් නැත්තේ නෑ ප්‍රමාණවත්. නෛතික අවශ්‍යතාවයන් සපුරාලන්න. ඒකත් බෑ. A B කියන දෙකම ගෑවිච්ච ඒවා අයින් කරන්න වෙනවා. A B කියන දෙකම ගෑවිච්ච ඒවා අයින් කරොත් උත්තරේ D විතරයි ගන්න වෙන්නේ. බලමු අපි. අභ්‍යන්තර කළමනාකරණයට තීරණ ගැනීම සඳහා මූල්‍ය ගිණුම්කරණයෙන් ගිණුම් කරන තොරතුරු පමණක් ප්‍රමාණවත් නොවීම. ඒක හරි. D එතකොට C ගන්න පුළුවන් උත්තරයකට. නමුත් D C D කියන උත්තරයක් තියෙන එකක් නෑ. D පමණි කියලා උත්තරයක් තියෙන්නේ. එහෙනම් අපි අභ්‍යන්තර කළමනාකරණය වෙනුවෙන්ම තොරතුරු අවශ්‍යතාවයක් ඇතිවීම කියන උත්තරේ D පමණි කියන 4 උත්තරේ ගමු. උත්තරේ 4. 2 මෙන්න මෙහෙම කියනවා දෙවෙනි එකේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශනවල මූලික හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු නිර්ණායක. ඔයාලා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ගැන කතා කරද්දී මූලිකාංගවල දේවල් 3ක් දැනගන්න අනිවාර්යෙන් මතක් කරගන්න. එකක් තමයි මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන්න. එතකොට නිර්වචන 5යි එතන. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. හඳුනා ගැනීම සඳහා ලක්ෂණ 3යි. මැනීම කියන එක. මැනීම මොන අගයටද? ඓතිහාසික පිරිවැය සහ ප්‍රවර්තන අගය. ප්‍රවර්තන අගය ඇතුලේ කොටස් 3යි. හරි? අන්න ඒ ටික මතක් කරගන්න. මෙතන හඳුනා ගැනීම සඳහා නිර්වචනයට අනුකූල වෙන්න ඕන අදාළත්වයේ නැමැති මූලික ගුණාත්මක ලක්ෂණයයි විශ්වාසනීය නියෝජනත්වයේ නැමැති මූලික ගුණාත්මක ලක්ෂණය. එතකොට B තියෙන්න ඕන උත්තරේට. B නැති උත්තර අයින් කරන්න. right. ඒතර උත්තරේ 3 වෙන්න බෑ. අදාළත්වය හා විශ්වාස නියෝජනත්වය අනිවාර්යයි. එතකොට B සහ C කියන දෙකම තියෙන්න ඕනේ. right. B සහ C කියන දෙකම තියෙන්නේ දැනට දෙකේ. ඊට පස්සේ දෙවෙනි උත්තරේ D කියන එක මේ හඳුනා ගැනීමට තියෙන්න ඕන ලක්ෂණයක් නෙමෙයි. හරි. එහෙනම් උත්තරේ B C කියන එක උත්තරේ 2 ගමු ඒකට. right. තුන්වෙනි ප්‍රශ්නය. ගිණුම් කාලච්ඡේදයක් තුල ආදායම් ඉපයීමට දරන ලද පිරිවැය වියදම්සේ හඳුනා ගන්නවා. මීට පදනම සපයන ගිණුම් කරන සංකල්ප වන්නේ ආදායම් ඉපයීමට දරන ලද පිරිවැය වියදමක් විදියට අඳුරගත්තොත් B අනිවාර්යෙන් එන්න ඕනේ. ගැලපුම් එනවනේ. හරිද? C අනිවාර්යෙන් එනවා. B C D D එන්න ඕනේ. B C D තුනම තියෙන උත්තරේ. උත්තරේ 4 ගමු ඒකට. කාලච්ඡේදත් ගත්ත කෙනෙක් B හා C විතරක් තියෙනවා තියෙනවා. නෑ B C D තුනම තියෙන එක ගන්න වෙන්නේ. අඛණ්ඩ පැවැත්ම මෙච්චර අදාළ නෑනේ. විචක්ෂණත් අවුලක් නේ. 4 වගකීම් හඳුනා ගැනීමට පදනම සපයන ගිණුම් කරන සංකල්පය වගකීම් හඳුනා ගන්න D ගමු අඛණ්ඩ පැවැත්ම. A ගන්න පුළුවන් උපචිත අනිවාර්යෙන් A. උපචිත ගන්න පුළුවන්. C ගන්න පුළුවන්. උපලබ්ධි. ඇයි නොයිපෑ බාරේ? D අඛණ්ඩ පැවැත්ම. A C D කියන තුනම තියෙන උත්තර තියෙන්නේ දෙකේ. 4ට උත්තරේ 2 ගමු. හරි. සංකල්ප ටික එහෙම අනිවාර්යෙන් බලා ගන්න හරියට. right theory notes දීලා තියෙන්නේ revision notes දීලා තියෙන්නේ. right ඒ ටික බලන්න. ඊළඟට ප්‍රශ්නාංක ඊළඟ 4ටම උත්තර සපයන්න තොරතුරු පොදු ලෙජරයෙන් උපුටාගත් තොරතුරු වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම් ඉදිරියට ගෙවූ කුලිය ලදාත්තිකාරම් උපචිත. ගිණුම් කරන යෙදවුම් 4 වෙනි මාසයට අදාළ 4ක් දීලා ඉහත ගිණුම් කරන යෙදවුම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය පහේ right පස්වෙනි ප්‍රශ්නය එතකොට 1 4යි 1 දිනට වෙළඳ ලැබිය යුතු දෑ ශේෂය පියවන්න ණයගැතියන්ගේ මුදල් ලැබිලා ලදුපත
ඊට පස්සේ ඉදිරියට ගෙවූ කුලියන් 100ක් අප්‍රේල් මාසයට අදාළයි. එහෙනම් ජර්නල් වවුචරය ඒක පොත් ජර්නල් ලියන්නේ. පිරිවැය 800ක වෙළඳ භාණ්ඩ තොගයක් 1200කට විකුණලා මේ සඳහා 200ක අත්තිකාරමක් ගිය මාසේ ලැබිලා තිබිලා. එහෙනම් ණයට විකුණලා ඉන්වොයිසියයි ජර්නල් වවුචරයයි දෙකම ගත්තකි. හතර අන්තිමේට ඊළඟ මාසෙට ලැබෙන 4 මුදලින් ගෙවලා තියෙන මෙහෙයුම් වියදම 600යි. මෙහෙයුම් වියදම එහෙනම් ගෙවීම් වවුචරයයි. හැබැයි ගෙවීම් වවුචරයයි ජර්නල් වවුචරයයි දෙකම ගන්න පුළුවන්. උත්තරය මොකක්ද තියෙන්නේ? ලදුපත ජර්නල් වවුචරය ඉන්වොයිසිය රයිට්. අපි ගමු උත්තරේ 2. පහට උත්තරේ 2 ගමු. 6 ගනුදෙනු අංක 3 සටහන් කිරීමට අදාළ නිවැරදි දිත්ත සටහන. ගනුදෙනු අංක 3 කියන්නේ පිරිවැය 800ක වෙළඳ භාණ්ඩ තොගයක් 1200කට විකුණනවා. අර පිරිවැයට අපි දිස් සටහන් තියන්නේ මේ සඳහා 200ක අත්තිකාරමක් 26 මාර්තු මාසයේදී ලැබිලා තියෙනවා. 200ක අත්තිකාරමක්. ඉතිරි මුදල ලැබෙන්නේ මෙහෙම කරමු. ඊළඟ මාසෙදී. ඒ කියන්නේ ඉතුරු 1000. එහෙනම් මේක ලියන්න ඕනේ මෙන්න මෙහෙමයි. වෙළඳ ණයගැති පාලන ගිණුම සල්ලි ලැබෙන්නේ ඊළඟ මාසෙදී. හර 1000යි. ලද අත්තිකාරම තවදුරටත් ඒක වක්කීමක් නෙමෙයි. ලද අත්තිකාරම් ගිණුම හර 200යි. විකුණුම් ගිණුම බැර 1200. තුන. උත්තරේ 3. 6ට උත්තරේ 3. 2 4 සටහන් කිරීම තුළින් හරි 7 2 4 සටහන් කිරීම තුළින් ලාභයට වන බලපෑම. හරි 2යි 4යි සටහන් කිරීම තුළින් ලාභයට වන බලපෑම. ඉදිරියට ගෙවූ කුලියන් 100ක් අප්‍රේල් මාසයට. ඉදිරියට ගෙවූ කුලිය තිබිලා තියෙනවනේ 1200. ඒ කියන්නේ එහෙනම් කුලිය කියන්නේ වියදමක් මේක ලාභය අඩු වෙනවා 100යි. ඊට පස්සේ 4 අප්‍රේල් මාසය තුල මුදලින් ගෙවූ මෙහෙයුම් වියදම 600යි. ඒ 600න් 400ක් උපචිතයකට අයින් කරගන්න මේ මාසෙට අයිති වෙන්නේ එතකොට 200යි 400ක් ආරම්භක උපචිත තියෙනවා. එතකොට 200යි තව 300ක් උපචිතයි නම් 500යි. හරි එහෙනම් 600කින් මෙතන හිමිකම අඩු වෙනවා කියලා ගන්න. 600කින් අඩුවේ උත්තරේ 5. 7ට උත්තරේ 5. right 8 ඉහත ගිණුම් කරන යෙදවුම් තුලින් වත්කම් වගකීම් හිමිකම් වලට වන බලපෑම. 8 හරි වත්කම් වගකීම් හිමිකම් කොහොමනේ දීලා තියෙන්නේ? හතරම ගන්න වෙනවනේ. පළවෙනි එක තමයි 4යි 1 වෙළඳ ලැබිය යුතු දෑ ශේෂය පියවන්න 1800යි ලැබිලා තියෙන්නේ. එහෙනම් 2000ක ණයගැති ශේෂය පියවන්න ආරම්භය 2000යි. 1800යි ලැබිලා තියෙන්නේ. එහෙනම් හිමිකමට දුන් වට්ටම 200යි. ඊළඟට ඉදිරියට ගෙවූ කුලියෙන් 100ක් අප්‍රේල් මාසෙට. එහෙනම් ඉදිරියට ගෙවූ කුලිය 1200යි. වත්කම ඉදිරියට ගෙවූ කුලිය කියන වත්කම අඩු වෙලා මේ මාසෙට අයිති වියදම අඳුර ගන්න. පිරිවැය 800ක භාණ්ඩ තොගයක්. පිරිවැය 800ක තොගයක් අඩු වෙලා ණයගැතියන්ට 1000ක් එකතු වෙලා ලද අත්තිකාරම් කියන වගකීම 200ක් අඩු වෙනවා. පිරිවැය 800ක තොගයක් හරි 1200කට වික්කම 400ක් ලාභයි. 400ක් ලාභයි. නොහොමයි ගන්න වෙන්නේ. හරි ඒකේ ලද අත්තිකාරම් කියන වගකීම අඩු වෙනවා. අප්‍රේල් මාසය තුල මුදලින් ගෙවලා තියෙනවා මෙහෙයුම් වියදම 600ක්. හැබැයි ඒකෙන් උපචිත මෙහෙයුම් වියදමට 400ක් අඩු වෙනවා. අවසානයේට උපචිත මෙහෙයුම් වියදම 300යි.
එහෙනම් මේ මාසෙට අයිති මෙහෙයුම් වියදම 500යි. 500යි. රයිට්. ඍණ 2000යි, ධන 1800යි, ඍණ 100යි, ඍණ 800යි, ධන 1000යි, ඍණ 600යි, ඍණ 700යි, 300යි. ආරසීය. කියලා එන්නේ. උත්තරේ 700යි 300යි 400යි. උත්තරේ 5 ගමු. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 ගමු. රයිට්. අපි එනවා ඊළඟ ප්‍රශ්න 3. වෙළඳ ව්‍යාපාරයක් සඳහා 2026 3.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂයයි ණයගැති ශේෂ ලේඛනයේ එකතුවයි සමාන වෙලා නැහැ. මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශයයි වෙනස් සමාන වෙලත් නැහැ. ණයගැති ශේෂ සැලසුම් ප්‍රකාශය ණයගැති පාලන ගිණුමේ ශේෂය දීලා විකුණුම් ජර්නල එකතුව අධිගණ්‍ය වීම හරශේෂය හානි කරන අලාභ දුන්වට්ටම් ණයගැති ශේෂ ලේඛනය මුදල් පාලන ගිණුම බැංකු සැලසුම් ප්‍රකාශය ඍජු ණයගැති ප්‍රේෂණ ඉදිරිපත් නොවූ චෙක් ස්ථාවර නියෝග හරි ඔය විදිහට දීලා අගරු චෙක්පත ණයගැතියෙක්ගෙන් ලද චෙක්පතකි 20ක බැරපතක් පොත්වලින් මගහැරී ඇත ණය වාරිකය තුල ඇතුළත් පොලිය කෙටුම්පත් ආලාභය අපෙන් ඉල්ලන්නේ සංශෝධිත වෙළඳ ණයගැති පාලන ගිණුමයි හරි ණයගැති පාලන ගිණුම සංශෝධිතයි ඊට පස්සේ සංශෝධිත මුදල් පාලන ගිණුමයි සංශෝධිත මුදල් පාලන ගිණුමයි ඊළඟට දෝෂ නිවැරදි කළ පසු ලාභය ලාභය දැනට තියෙනවා 2800 හරි එතකොට එහෙනම් ණයගැති පාලන ගිණුමේ දැනට ශේෂය 1200ක් තියෙනවා 1200යි මුදල් පාලන ගිණුමේ දැනට ශේෂය 400ක් තියෙනවා හරි වත්කම් පළවෙනි එක විකුණුම් ජර්නලයේ එකතුව අධිගණනය වෙලා විකුණුම් වැඩියෙන් දාලා එහෙනම් අනිවාර්යෙන් ණයගැති පාලන ගිණුමට බැර වෙනවා විකුණුම් ගිණුම හර වෙනවා කියන්නේ ලාභය අනිවාර්යෙන්ම අඩු වෙනවා හරි හර ශේෂයක් ශේෂ ලේඛනයෙන් මගහැරෙනවා ශේෂ ලේඛනයෙන් මගහැරෙනවා නම් ඒක පාලන ගිණුම වැරද්දක් නෙවෙයි පාලන ගිණුම ඇතුලේ නිවැරදි වෙන්නේ නැහැ පොදු ලෙජරයේ සටහන් නොවු හානි කරන අලාභ ඒ කියන්නේ බොල් ණය අනිවාර්යයෙන්ම ණයගැති පාලන ගිණුමට 40 බැර වෙනවා. ඒ වගේම මේ බොල් ණය නිසා ලාභය අනිවාර්යෙන් අඩු වෙනවා. බොල් ණය. පොදු ලෙජරියේම දාලානේ. දුන්වට්ටම් අදාළ ණයගැති ගිණුම. ණයගැති ගිණුම කියලා කිව්වම ණයගැතියගේ පෞද්ගලික ගිණුම මෙතෙන් අදාළ නැහැ. ඊට පස්සේ ණයගැති ශේෂ ලේඛනය ඕකේ. අපි මුදල් පාලන ගිණුමට එනවා. ඍජු ණයගැති ප්‍රේෂණය. ණයගැතියෙක්ගෙන් ඍජු ප්‍රේෂණයක් ආවොත් මෙතෙන් සංශෝධිත මුදල් පාලන හර මෙතෙන්ට බැර වෙනවා. ඍජු ප්‍රේෂණ. ඉදිරිපත් නොවූ චෙක් සංශෝධනයට අදාළ නැහැ. ස්ථාවර නියෝග රක්ෂණ වාරිකය ස්ථාවර නියෝග 70ක් තියෙනවා දෙකම. ඒකෙන් රක්ෂණ වාරිකය නම් ඒ ගැන වෙන මුකුත් අදහසක් දාලා නැහැ. එහෙනම් රක්ෂණ වාරිකයේ හින්දා ව්‍යාපාරයේ ලාභය අඩු කරගන්න ණය වාරිකයේ 30න් 10ක් පොලිය එහෙනම් ඒකත් ලාභයෙන් අඩු කරගන්න. රයිට්. උපලබ්ධි නොවූ චෙක්පත් මෙතෙන් අදාළ නැහැ. අගරු චෙක්පත ණයගැතියෙක්ගෙන් ලද චෙක් එකක්ලු. එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමට නම් බැර වෙනවා අගරු චෙක් එක. රයිට්. අගරු චෙක් එක 50යි. ඒක මෙතෙන්ට හර වෙනවා ණයගැතියන්. 20ක බැරපතක් ඔයිට අමතරව 20ක බැරපතක් කියන්නේ ආපසු එවුම් 20ක බැරපතක් මගහැරිලා මෙතෙන්ට බැර වෙනවා. ලාභයනුත් අනිවාර්යෙන් අඩු වෙනවා. ආපසු එවුම් නිසා විකුණුම අඩු වෙනවනේ. රයිට්. එහෙනම් මේ තත්වයන් ටික ගත්තම මෙතන 1250යි 1250න් 50යි 80යි
1120ක් තියෙනවා. රයිට් මේ තමයි ණයගැති පාලන ගිණුමේ ශේෂය. 1120යි උත්තරේ 5. මෙතන 420යි 120යි කියලා කියන්නේ 300යි. මෙතන 300යි. රයිට්. උත්තරේ 1. වැරදි නිවැරදි කරාට පස්සේ ලාභය 2800යි 50යි 40යි 40යි 30යි 2640යි. උත්තරේ 2. 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. ඊළඟට 12 13 26 5යි 1 දින මෙහෙයුම් කටයුතු ආරම්භ කරපු ව්‍යාපාරයක්. එතන 5යි 1 දිනට මූලික පොත්වල එකතුව නෙමෙයි. එතන 5යි 31 වෙන්න ඕනේ. 5යි 31ට. ඔව්. 5යි 31ට තමයි අහන්න ඕනේ. 5යි 31 මූලික පොත්වල එකතුව. මුළු ආදායමයි මුළු වියදමයි අහනවා. දලලාභයයි ණයගැතියන්ගේ ධාරණගය. එතන මුළු ආදායමයි මුළු වියදමයි ගමු. ආරම්භක ශේෂ මේගොල්ලන්ගේ නෑ. 12 මුළු ආදායම මුළු වියදම. එතකොට විකුණුම් කියලා කියන්නේ ආදායම 800යි. ගැනුම් 500යි. ගැනුම් නෙමෙයි වියදම වෙන්නේ. ගැනුම් 500යි. ඔය ගැනුම් කියන එක වියදමක් වෙන්නේ නැහැ. ගැනුම් වලින් ආපසු යවුම් අඩු කරලා ඉතිරි තොගය අඩු කරලා බලන්න විකුණුම් පිරිවැය කීයද කියලා. අන්න ඒක තමයි වියදම වෙන්නේ. 500යිනේ. 500න් ආපසු යවුම් 20ක් අඩු කරලා අවසාන තොගය 200ක් ගැලපුවම 280යි විකුණුම් පිරිවැය. හරි 280. ආපසු එවුම් 50යි. ඒක නම් ඉතින් ආදායම අඩු වෙනවා. ආපසු එවුම් ඕකේ ගත්තා. දුන් වට්ටම් වියදම. දුන් වට්ටම් වියදමක්. අත්පිට විකුණුම් ආදායම. වෙනත් ආදායම් 50යි. ණයගැති ලැබීම කියන්නේ නම් ආදායමක් නෙමෙයි. ලද වට්ටම් කියන්නේ ආදායමක්. මෙහෙයුම් වියදම් ගෙවලා තියෙනවා 200ක්. හැබැයි තව 30ක් ගෙවන්න තියෙන ඔක්කොම 230යි. මෙහෙයුම් වියදම 230යි. හානි කරන ලාභ 20යි. දැන් මුළු ආදායම මෙතන ගත්තම 1000යි 1020යි 300යි 400යි 440යි. කරදුන. right 300යි 240යි 540යි. බලන්න 1020යි 540යි උත්තරේ 2. දල ලාභය ගන්න වෙන්නේ හරි සරල පොයින්ට් එකකින් 13 13 දල ලාභය වෙන මෙතන මේ තියෙන්නේ විකුණුම්නේ 750යි. විකුණුම් ආදායමෙන් 280ක විකුණුම් පිරිවැයක් අඩු කරගන්න 750න් 280ක් ගියාම 470ක දල ලාභයක් එයි. 470යි. ඔව්. ණයගැතියන්ගේ ධාරණගය අහනවා. එතකොට ණයගැතියන්ගේ ධාරණගය ගන්න ණයට විකුණුම් තියෙනවනේ 800ක්. ණයට විකුණුම් තියෙනවා 800ක්. හැබැයි ඔය 800න් 50ක් ආපසු එවුම්. ඊළඟට ණයගැතියන්ගෙන් 540ක් දුන් වට්ටම 10ක් තියෙනවා. ණයගැතිය අඩු වෙනවා. ඊළඟ ණයගැතිය ලැබීම් 540ක් ලැබිලා තියෙනවා. එතකොට ණයගැතියන්ගේ ඔක්කොමගේ 800 ඍණ 50 ඍණ 10 ඍණ 540. දැන් ණයගැතිය ඔක්කොම 200යි. ඔය 200න් හානි කරන අලාභ සඳහා ඉඩහැරීම 20 අඩු කරාම අපිට එනවා 180. 180. එතකොට 470යි 180යි උත්තරේ 2. හරි 13ට උත්තරේ 2.
14 සහ 15. 14 සහ 15 සඳහා මේ විදිහට අපිට කියනවා නිශ්චිත වර්ගයක භාණ්ඩයක් නිපදවන නිෂ්පාදන ව්‍යාපාරයක් සමග අවසන් කාර්තුවට අදාළ තොරතුරු. අමුද්‍රව්‍ය ගැනුම් ඍජු වැටුප් අනිකුත් පරිවර්තන පිරිවැය අමුද්‍රව්‍ය තොග වැඩිවීම නොනිමි තොග අඩුවීම නිමි තොග වැඩිවීම මුළු නිෂ්පාදන පිරිවැය. right. නොනිමි තොගේ 200කින් අඩුවෙන් ගණනය කර ඇත. කාර්තුව තුලදී ඒකක 10000ක් නිෂ්පාදනය කළ අතර 26.331 දිනට ඉතිරි වෙලා තියෙනවා ඒකක 3000. අවසාන නිමිතෝගේ අගය කරන්නේ FIFO ක්‍රමයට. අපෙන් අහන්නේ පළවෙනි එක ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පිරිවැය. නොනිමිතෝගේ 200ක් අඩුවෙන් ගණනය කරලා තියෙන්නේ. හරි. දැන් මෙහෙමනේ. 14 ඔතන අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවනේ 4000ක්. ඔය 4000න් 4000යි ඊට පස්සේ අමුද්‍රව්‍ය තොගේ වැඩිවීම 500 අපි අඩු කරමු. වෙන මේකට කියන්නේ අපි 3500 මේක අපි කියන්නේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා. මේකට අපි කියන්නේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා. හරිද? එතකොට ඒක ඇවිල්ලා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3500. ඊළඟට අපෙන් අහන්නේ ප්‍රාථමික පිරිවෙන ඉස්සෙල්ලා. මේ තමයි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඊළඟට ඍජු වැටුප 1500 මන් දාගන්න මොකද අනිකුත් නොනිමි කියලා මේ අනිකුත් පරිවර්තන පිරිවැය කියලා තියෙන හින්දා. නොනිමි තොග ගලපන්න කියන්නේ ප්‍රාථමික පිරිවැයට නෙමෙයිනේ. එහෙනම් ප්‍රාථමික පිරිවැය ඇවිල්ලා 5000යි. ඒක ප්‍රාථමික පිරිවැය. එතකොට ඕකට අනිකුත් පරිවර්තන පිරිවැය 5000 උත්තර තියෙනවනේ. අනිකුත් පරිවර්තන පිරිවැය 500යි. ඒක ඇඩ් කරගමු. නොනිමි තොගේ අඩුවීම කියලා තමයි 500ක් තියෙන්නේ. හැබැයි නොනිමි තොගේ 200ක් අඩුවෙන් තමයි ගණනය කරලා තියෙන්නේ. කියන්නේ නොනිමි තොගේ අඩුවීම 500නේ තියෙන්නේ. ඒ කියන්නේ ආරම්භක නොනිමි 800ක් වගේ තිබ්බනම් අවසාන නොනිමි තියෙන්නේ 300යි. එතකොට තමයි ඔය 500 ඇවිල්ලා තියෙන්නේ. නොනිමි තොගේ අඩුවීම. හැබැයි මෙතන දැන් අපිට කියලා තියෙන්නේ අවසාන නොනිමි 200ක් අඩුවෙන් ගණනය කළා. කියන්නේ මේක 800 නම් 200ක් අඩුවෙන් තමයි මේ 300 අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම 500 වෙන්නේ. ඒ කියන්නේ නොනිමි තොගේ අඩුවීම 300යි එන්න ඕනේ. හරි. නොනිමි තොගේ අඩුවීම 300ක් එකතු කරගන්න. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය 5800ක් ගන්න. 5800. හරි. උත්තරේ එහෙනම් 5000යි 5800යි 14ට උත්තරේ 3 ගන්න. 15 විකුණුම් පිරිවැය ගන්න නම් 15 දැන් මුළු නිෂ්පාදන පිරිවැය 5800නේ. ඔය 5800ට නිමිතොගේ වැඩිවීම 800 අඩු කරගන්න. එහෙනම් 5000යි. විකුණුම් පිරිවැය ඉන්නේ 5000යි. අවසාන නිමිතොගය. අවසාන නිමිතොගය ගන්න හරිය ලේසි. අවසාන නිමිතොගය 5800ක පිරිවැයක් දරලා 5800ක පිරිවැයක් දරලා හැදුවේ 10000යි. හැබැයි ඒකෙන් 3000ක් ඉතුරුයි. හරි. 580 ගුණ කරා නම් හරිය 3. 1740. හරි. 1740. උත්තරේ 3. 15ට උත්තරේ 3. හරි. 16 සහ 17. වර්ෂය සඳහා ලද සමාජික මුදල් ආදායම ඒ අවුරුද්දට මේ අවුරුද්දට ඊළඟ අවුරුද්දට පරිත්‍යාග ලද ක්‍රීඩා උපකරණ අවුරුද්ද මැද ක්‍රීඩා පිටිය කුලියට දීමෙන් ලැබිලා තියෙන ගාන. හරි.
හිඟ සමාජික ගාස්තුවයි ඉදිරියට ලද සමාජික ගාස්තුවයි ලද කුලිය අත්තිකාරමුයි ක්‍රීඩා පිටිය කුලියට ලබා දීමේදී දිනවෙන් කර ගැනීම සඳහා අත්තිකාරමක් කලින් ගෙවන්න ඕනි. ක්‍රීඩා උපකරණවල ජීවකාලය අවුරුදු 4යි. අවුරුදු 4ක් ඇතුළත තමයි ආදායම අඳුරගන්නේ. හිඟ සමාජික මුදල් ඊළඟ අවුරුද්දේදී නොලැබෙනවා නම් හිඟ මුදල ලියා හරිනවා. අපෙන් අහනවා 16 ඉහත ගණදුණු තුලින් ක්‍රීඩා සමාජයේ හඳුනාගත යුතු ආදායමයි හිමිකමේ සිදු වූ වැඩිවීමයි. හරි. සමාජික මුදල් ආදායම් බලමුකෝ ඉස්සෙල්ලා. right. සමාජික ගාස්තුව ගත්තම හිඟ සමාජික ගාස්තුව ආරම්භයට තිබ්බ 500යි. හරි. අවසානයේට හිඟ තිබ්බා 600යි. එතකොට ඉදිරියට ලද සමාජික ගාස්තුව ආරම්භයට 400යි. අවසානයේට 600යි. හරි. එහෙනම් 10000යි මුදලින් ලද ටික. මුදලින් හම්බෙලා තියෙන ටික ඔක්කොම 10000ක් තියෙනවා. හැබැයි ගිය අවුරුද්ද වෙනුවෙන් 400යි හම්බෙලා තියෙන්නේ. එහෙනම් 100ක් ලියා හරින්න වෙනවා. මොකද 500ක් ලැබෙන්න තිබ්බනේ. එහෙනම් වර්ෂයට අදාළ ආදායම කියලා එතන අඳුරගන්න වෙන්නේ right 11000යි 11100යි 11100යි. එහෙනම් මෙතන ගන්න වෙන්නේ 1100ක් ගියාම 10000යි. වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම 10000ක් තියෙනවා. අපි ගහන්නේ හඳුනාගත යුතු මුළු ආදායමනේ. එතකොට මුළු ආදායම ගද්දි 16 සමාජික මුදල් ආදායම 10000යි. ඔයිට අමතරව අර ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයේ අවුරුදු භාගයක්. ක්‍රීඩා උපකරණ පරිත්‍යාග නැත්නම් විශේෂ පරිත්‍යාග වලින් 4ක් ඇතුළත ඒක 1204න් බෙදම 300යි. 300න් හැබැයි අවුරුදු භාගයක් 150ක් ආදායම. ඊට පස්සේ ක්‍රීඩා පිටිය කුලියට දීම වෙනුවෙන් ලද කුලී ආදායම 500. ඒකේ ලද අත්තිකාරමක් තිබිලා තියෙනවනේ කලින්. එතකොට ඒකේ ලද අත්තිකාරම ආරම්භයට 300යි. ශේෂය right අවසානයේට ලද අත්තිකාරම මේවා වගකීම් 200. එතකොට මුදලින් ලද එක කුලී ආදායම මුදල් right 500යි. එහෙනම් වර්ෂයට එන්නේ 800යි 800යි 600යි. වර්ෂයට අදාළ කුලී ආදායම 600යි. කුලී ආදායම 600යි. එතකොට 600යි ඔක්කොම 10750යි. 10750. 10750ක් ඔව් උත්තරේ 2. උත්තරේ 2. ඊළඟට හිමිකමේ සිදු වූ වැඩිවීම කීයද කියලා අහනවා. ඒ ගනුදෙනු තුලින් 16 දැන් එතකොට මේකේ මුළු ආදායම නම් 10750යි. ඔකේ සමාජික ගාස්තුව ලියා හැරීම 100 හින්දා හිමිකම අඩු වෙනවා. හරි 100යි. ඊළඟට අර ක්‍රීඩා උපකරණ වල ෂෙයා 150යි. හරි ඔන්න උතරින් උත්තරයක් ගන්න. 10500ක් කියලා උත්තරයක් තියෙනවා බා. ආයෙ වෙන මුකුත් නැහැ ඉතින්. 10500කින් වැඩි වෙයි. හිමිකමේ වැඩිවීම නිහානේ නේද? හිමිකමේ සිදු වැඩිවීම. නැත්තම් අපිට ගන්න පුළුවන් අර තව එකක් ඕකට ඇඩ් කරගන්න පුළුවන්. විශේෂ එකක් අර විශේෂ පරිත්‍යාගය ගිණුමේ ශේෂය 1200න් 150යිනේ ආදායම අඳුරගත්තේ. තව 1050ක් තියෙනවනේ. ඒකත් එක්ක උත්තරයක් තියෙනවද බලන්න. 11550යි. 11550යි කියලා උත්තරයක් තියෙනවද? 11550. ඔව්. උත්තරේ 2 ගන්න. උත්තරේ 2. මොකද හිමිකමේ වැඩිවීමනේ. අර
විශේෂ පරිත්‍යාග ගිණුම ශේෂයත් එතෙන් ඇඩ් කරගන්න පුළුවන් අපිට. 18 19 පිළිවෙලින් 3ට 2ට 1 අනුපාතයට ලාභ බෙදා ගනිමින් අමර තමර නාලක පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයෙන් තමර විශ්‍රාම ගන්නු. හරි? තක්සේරු කළ මුළු කීර්තිනාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් මගින් ගැලපීම් කරන ලදී. විශ්‍රාමගත් දිනට තමරගේ මුළු හිමිකම ණය ගිණුමකට මාරු කරන ලදී. හරි. අමරත් නාලක පහත කොන්දේසි ඇතුළත් කරමින් ව්‍යාපාරය කරගෙන යනවා. ප්‍රාග්ධන පොලිය 10%යි පරිපාලන කටයුතු වලට තමරට 600යි. යන්ලි දීලා තියෙනවා ප්‍රාග්ධන ගිණුම් ආරම්භක සහ අවසාන දීලා තියෙනවා. ජංගම ගිණුම් දීලා තියෙනවා. ණය ගිණුම්. ලාභය කීයද කියලා අහනවා මුළු කීර්තිනාමයයි නව ලාභ අනුපාතයයි. මෙහෙමයි. ප්‍රාග්ධන ගිණුම පොඩ්ඩක් විසඳගමුකෝ. ප්‍රාග්ධන ගිණුම් ගත්තම අමර තමර නාලක. ඕකෙන් මේ විශ්‍රාම ගන්නේ තමර ආරම්භයට. මෙයා විශ්‍රාම ගන්නවා. එතකොට ප්‍රාග්ධන ගිණුම් 2000යි 1000යි 1000යි. හරිද? ප්‍රාග්ධන ගිණුම කීර්තිනාමයේ ගැලපුවට පස්සේ මෙයා 1800යි මෙයා 800යි. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ කීර්තිනාමයේ ගැලපීම නිසා මෙයාගේ ප්‍රාග්ධන ගිණුම 200කිනුත් මෙයාගේ ප්‍රාග්ධන ගිණුම 200කිනුත් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙච්ච එකට සමාන ප්‍රමාණයක් තමයි මෙයාට එකතු වෙන්නේ. විශ්‍රාමයන් ගන්න එක. ලාභ අනුපාතය 3ට 2ට 1යි නම් 2ක් කියන්නේ 200යි 3ක් කියන්නේ 600යි 1ක් කියන්නේ 200යි. රයිට්. එතකොට කීර්තිනාමයේ එන්න ඕනි 1200. ඒ වගේම මේ තුන් දෙනාට බැර කරලා මේ දෙන්නට හර කරන්න ඕනි. මෙයාට හම්බෙන්නේ නැහැ. ඔයා නිකම try එකක් දුන්නොත් මෙන්න මෙහෙමනේ ශේෂය. මෙහෙමනේ කතාව. 2600න් 1800ක් එන්න නම් 800ක් මෙයාගේ අයින් වෙලා තියෙනවා. 800. හරි? මෙයාට 1200න් 400ක් අයින් වෙන්න ඕනේ. එතකොට තමයි 1200 එන්නේ. එතකොට මේ දෙන්නගේ ලාභ අනුපාතය 800ට 400යි කියලා කියන්නේ මේ දෙන්නගේ ලාභ අනුපාතය 2ට 1යි. ලාභ අනුපාතය 2ට 1යි. 19ට උත්තරේ අපි 1 කියලා ගමු. 19. හවුල් ව්‍යාපාරයේ ලාභය අහනවා. ලාභය ජංගම ගිණුම පැත්තෙන් ගමු. හරි. ජංගම ගිණුම පැත්තෙන් ගමු. තමරගේ ණයත් 3000ක් තියෙනවා. තමරගේ දැනට විතර ප්‍රාග්ධන ගිණුම 2400යි තියෙන්නේ. දැන් ජංගම ගිණුමින් ඇවිල්ලා තියෙන 600යි වගේ එකක් නේ. හරි බලමු. ඔව් 600 නේ යාගේ ඉතින් ආරම්භයේ තිබ්බේ. එයා ආරම්භයේදී විශ්‍රාම යන්නේ. අමරයි මෙයයි විතරක් හදමු. මොකද විශ්‍රාම යන්නේ ආරම්භයේ නිසා. ජංගම ගිණුමේ මෙයාගේ 800යි මෙයාගේ 200යි. අපිට කියන්නේ කීර්තිනාමයේ ගැලපීම් කළ පසු ප්‍රාග්ධන ශේෂයට 110ක්. එහෙනම් 1800ට 110ක් 180යි. මෙතන 80යි. ඊළඟට තමරට වාර්ෂික වේතනයක් ගෙවනවා කියලා කිව්වම වැරදිනේ. පරිපාලන කටයුතු වල අමරට වෙන්න ඕනේ. අමරට 600ක වේතනයක් හම්බ වෙනවා. ඊට පස්සේ 980කුයි 120කුයි ගැන්ලි කරලා තියෙනවා. තව මෙතන හංගලා තියෙන්නේ ලාභ කොටස් විතරයි. එහෙනම් මේ ඔක්කොම අවසානයේ 1000යි මෙයාගේ. මෙයා 800. මෙයා 800යි. බලන්න ලාභ කොටස් මෙතන කීයක් තිබිලා තියෙනවද? රයිට් බලමු අපි try එකක් දෙමු.
මෙතන 980ෙන් 980 හරි 600යි නම් මෙතන 400ක් එන්න ඕනේ. මෙතන 200ක් එනවද බලන්න. right 280යි 280ෙන් 120යි 160 800 දක්වා එන්නම් 640ක් ඇවිල්ලා තියෙනවා. එතන පොඩි ප්‍රශ්නයක්. එතන නම් ගානේ ගැටලුවක් තියෙනවා කමන්නේ අපි ලාභය ගමු. ලාභය කියලා අපිට සලකන්න වෙන්නේ වෙන මෙතනයි මේකයි වෙන මේ දෙකයි. එතකොට මෙතන 260යි 600යි ලාභ කොටස් 1040යි. 0යි 0යි 9යි 1යි 1900යි කියලා ගන්න වෙයි. උත්තරයක් නැහැ එතන. ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. එක්කමන්නේ 1900ක් එන්න ඕන ගාන හැටියට. නමුත් එතන අවුලක් තියෙනවා. හරි? 20 21ට තොරතුරු විකුණුම් අයභාරය විකුණුම් පිරිවැය මෙහෙයුම් වියදම ණය පොලි රයිට් ඔය විදිහට දීලා කලින් ප්‍රත්‍යාගන ඌනතාවයන් සහ අතිරික්තයන්ද හඳුනාගෙන තියෙනවා. අපෙන් අහන්නේ ඉස්සරව මුළු ආදායමයි මුළු වියදමයි. right 20 මුළු ආදායම මුළු වියදම මුළු ආදායම 25000යි විකුණුම් පිරිවැය 12000යි මෙහෙයුම් වියදම් අනිවාර්යෙන් වියදමක් ණය පොලිය වියදමක් ආදායම් බදු වියදමක් ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය ආදායමක් ගොඩනැගිලි ප්‍රත්‍යාගන ඌනතාවය වියදමක් එනම් මුළු ආදායම 26000යි මුළු වියදම 0.04යි 1යි හරි 1යි 2යි 21400යි එහෙනම් උත්තරේ 3 උත්තරේ 3 එතෙන්ද ඊළඟට වර්ෂයේ ලාභයයි අනිකුත් විස්තීර්ණ ආදායමයි එහෙනම් මුළු ආදායම 26000යි ඍණ මුළු වියදම 21400යි අඩු කරාම වෙන්න මෙතන එන 4600 අපි කියනවා මුළු විස්තීර්ණ ආදායම අපි අහන්නේ නැහැ නේද හරි ඊට පස්සේ ඕකේ අපි පැත්තකින් හදා ගන්නවා වෙනත් විස්තීර්ණ ආදායම් ඉඩම් ප්‍රත්‍යාගනය කළ අතිරික්තයක් තියෙනවා මේ අවුරුද්දේ. හැබැයි මීට කලින් ඉඩම් ප්‍රත්‍යාගනය කළ 800ක ඌනතාවයක් තියෙනවා. එහෙනම් ඉඩම් ගිණුම හර 1000යි වෙනත් වියදම් ගිණුම බැර 800යි වෙනත් විස්තීර්ණ ආදායම බැර 200යි. ගොඩනැගිලි ප්‍රත්‍යාගනය කළ ඌනතාවයක් තිබුණට මොකද? right කලින් අතිරික්තයක් තිබිලා. එහෙනම් ගොඩනැගිලි ගිණුම බැර 400යි වෙනත් විස්තීර්ණ ආදායම හර 200යි. අර කලින් අතිරික්තය අයින් වෙනවා. ඉතුරු 200 තමයි වෙනත් වියදම්. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම මේකේ බිඳුවයි. වෙනත් විස්තීර්ණ ආදායම එහෙනම් බිඳුවක් ගැලපුවම කාලච්ඡේදයේ ලාභය එන්නේ 4600ම තමයි. එහෙනම් උත්තරේ කාලච්ඡේදයේ ලාභය 4600යි බිඳුවයි උත්තරේ 21ට 22 23 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. සේවක වැටුප් ශුද්ධ සේවක ණය වත්කම් හර පැත්තේ තියෙනවා. වැටුපෙන් අඩු කරලා තියෙන්නේ 110ක් EPF සහ සේවක ණය වාරිකය 300යි. එතකොට ඔයාට තේරෙන්න ඕනි right ඔයාට තේරෙන්න ඕනි ඔය සේවකයාට ශුද්ධ වැටුප
4200ක් ගෙවලා තියෙන්නේ 110යි 300කුයි අඩු කරලා. එහෙනම් 300 අඩු නොකරන්න තිබුණා නම් සේවකයාට 4500ක් ගෙවනවා. 4500ක් ගෙවන්නේ 110ක් අඩු කරලා. එහෙනම් සේවකයාගේ දල වැටුප 5000යි. හරි? දල වැටුප 5000යි. ඒවා වේගෙන් හිතන්න දල වැටුප 5000යි. මුළු වියදම අහනවනේ. සේවකයන්ට අදාළ මුළු වියදම 5000යි. 5000ට තව මුළු වියදමට 115යි 103කුයි ගන්න ඕනි. 5000ට 118ක් සේවයාගේ දායකත්වය 900යි EPF ETF දෙකම එහෙනම් මුළු වියදම 5900යි කියන 22 උත්තරේ 1. ඊට පස්සේ කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නිරූපණය කළ යුතු ජංගම වත්කමයි ජංගම වක්කීමයි. ජංගම වත්කම කියලා නිරූපණය කරන්න වෙන්නේ අර සේවක ණය 1500නේ. මොකද ඔය 1500 ඇවිල්ලා තියෙන්නේ අර ණය වාරිකයේ ගිණුම්ගත කරාට පස්සේනේ. හරි. මොකද සුද්ධ වැටුප ගෙවලා තියෙන්නේ ඔව්. රයිට්. සේවක ණය වාරිකයේ මේවා හරි 1500යි ජංගම වත්කම නම් ජංගම වගකීමට එන්න ඕනි 23 සේවකයාගේ ජංගම වක්කීමට සේවකයාගේ EPF එක 500යි ඊට අමතරව EPF ETF දෙකම 900යි 1400යි බලන්න 1500යි 1400 ඔව් උත්තරේ 1 හරි අර සේවක ණය කියලා කියන්නේ වත්කමක් නේ සේවක ණය කියලා කියන්නේ වත්කම රයිට් 24 පිරිවැයයි සමුච්චිෂ්‍යයයි රයිට් පිරිවැයයි සමුච්චිෂ්‍යයයි අපිට තොරතුරු දීලා තියෙනවා මේ විදිහට පිරිවැය සමුච්චිෂ්‍යය ආරම්භයට 25/4 දින යන්ත්‍රවල ප්‍රයෝජනවත් ජීව කාලය වර්ෂ 8 සිට 10 දක්වාද තුන්මුන්නගියත් වෙනස් කළා මේ අවුරුද්දේදී ෂේ ප්‍රමාණය. මේක හරි සරලයි. එහෙනම් ඉස්සෙල්ලා මේක අපි ගත්තොත් 2000යි පිරිවැය තිබිලා තියෙන්නේ. තුන්මුන්නගේ 200යි තිබිලා තියෙන්නේ. ඵලදායී ජීව කාලය අවුරුදු 8යි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ 8යි කියලා කියන්නේ 2000යි ඔව් 2000යි 200යි 8යි. 2000යි 200යි 8යි. එතකොට 2000න් 200ක් ගියාම 1800 බෙදීම 8 කියලා කියන්නේ 225ක් මේකේ ෂේ වෙනවා. 225ක් ෂේ වෙනවා කියලා කියන්නේ මේ අවුරුද්ද මුල වෙද්දි 800ක් තියෙනවා කියලා කියන්නේ අවුරුදු 3මාරක් වගේ ෂේ වෙලා තියෙනවා. 3යි 5යි 5යි එන්නේ. ගානේ අවුලක් තියෙනවනේ. හරි 3යි 5යි 5යි වගේ. මේකේ අපි රයිට් මේ වෙන්න බෑ. ඒ හින්දා අපි මේ වෙන මෙතන ඵලදා මෙතන සුන්බුන්නගය 400ක් කරගමු බලන්න. 400ක් කරගන්න එක් ගානේ. එතකොට බලමු. 200න් 400ක 1600 1600 8න් බෙදමුම 200. 200යි එහෙනම් 800ක් ෂේ වෙලා තියෙනවා කියලා කියන්නේ අවුරුදු 4ක් දැනටමත් ගිහිල්ලා ඉවරයි. අවුරුදු 4ක් ඵලදායක කාලේ ගිහිල්ලා ඉවරයි. එහෙනම් දැන් මේකේ මේ අවුරුද්දේ ෂේ හොයද්දී 2000යි බලමු. 2000න් දැනටමත් 800ක් ෂේ වෙලා අලුත් සුන්බුන්නගය 300යි ඵලදායී ජීව කාලය අලුත් එක ඵලදායී ජීව කාලය අලුත් එක 10 දක්වා වැඩි වුණාට 10න් 4ක් ඉවරයි. එහෙනම් 6යි. රයිට් බලන්න. 2000යි 1100ක් ගියාම 900 බෙදීම 6. 150යි. ඔව් 150යි. අතන අර වෙනස කරගන්න. සුන්බුන්නගේ මට වැරදිලා. එන්න මෙතන 400කට කලින්. 24 එහෙනම් උත්තරේ 1. 25 සහ 26 සීමිත සමන් පොදු සමාගම් වසරක වගකීම් සහතිකයක් සහිතව බාණ්ඩ අලෙවි කරයි. අවුරුද්දක වරන්ටියක්. 25/4යි 1 දිනට වගකීම් සහතික ප්‍රතිපාදනය. වගකීම් සහතික ප්‍රතිපාදනය 400ක් තියෙනවා. හරි. වර්ෂය සඳහා ගෙවූ වගකීම් සහතික වියදම ගෙවලා තියෙනවා 500ක්. ගෙවලා තියෙනවා 500ක්. හඳුනාගත් වියදම ලාභ ගිණුම හර වෙලා මෙතෙන්ද බැර වෙලා තියෙන්නේ 600.
අපිට කියන්නේ වියදම වගකීම් සහතික වියදම හඳුනා ගැනීමට පදනම් කරගන්න පුළුවන් සංකල්ප A 25 A ගන්න පුළුවන්. ඔව් උපචිත ගත්තකිනේ. ගැලපුම් ගත්තකි. C යථාරූපී අනිවාර්යෙන් ගන්න. ඇයි? සම්මුතික බැඳීම් පුළුවන්. D විචක්ෂණ. මං කියන්නේ A B C D සියල්ලම ගන්න පුළුවන් 5 කියලා. 25ට. 26 වගකීම් සහතික මෙතන කීයද කියලා අහනවා ප්‍රතිපාදනය. ගිණුම වැහුවම නම් එන්නේ 500. උත්තරේ 500. 26ට උත්තරේ 1. 26ට උත්තරේ 1. 27 LKS එක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතයට අනුකූලව පහත දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය. 27 පළවෙනි එක කියන්නේ ගිණුම් කාලච්ඡේදයක් සඳහා හඳුනාගත් මුළු ආදායමයි මුළු වියදමයි අතර වෙනස මුළු විස්තීර්ණ ආදායම. ඒක ගන්න පුළුවන්. වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු මාස 12කට වැඩි කාලයක් තුල ගෙවා නිම කිරීමට අපේක්ෂිත වුවද සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල ගෙවනවා නම් ඒක ජංගම වගකීමක්. ඔව්. එහෙම කියන්න පුළුවන්. ඊළඟට නුදුරු අනාගතයේදී විසුරුවා හැරීමට කළමනාකරණයට අදහසක් ඇති අවස්ථාවකදී හැර අනිකුත් සෑම අවස්ථාවකදීම අඛණ්ඩ පැවැත්ම යන පදනම උපකල්පනය මත මූල්‍ය ප්‍රකාශන වූ ඒකත් හරි. C වෙනත් ගිණුම් ප්‍රමිතයකින් ඉඩ ලබා දිය ඇති අවස්ථාවකදී හැර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආදායමට වියදම හිලව් නොකළ යුතුය. ඔව්. හිලව් කිරීම කියලා කියන්නේ ඒකනේ. මේ ඔක්කොම හරිනේ. උත්තරේ 1 ගමුද? වෙන මෙතන චුට්ටක් බලන්න ඕනි මට. වෙන මේ B කියන එක මම චුට්ටක් බලලා දාන්නම්. නැත් උත්තරේ 1. ඊළඟට 28 කියන්නේ ඇස්තමේන්තු වෙනස් වීමක් ලෙස සලකන්න පුළුවන් මොනවද කියලා අහන්නේ. හරි තොගේ ශුද්ධෝපලබ්ධයගේ ලියා හැරීම අනිවාර්යෙන් ඇස්තමේන්තු. ණයගැතියන් මත හානි කරන ලාභ ඉඩ හැරීම ඇස්තමේන්තු. දේපල පිරියත උපකරණ ප්‍රත්‍යාගන ආකෘතියට මාරු කිරීම ඇස්තමේන්තුවේ ප්‍රතිපත්ති. කල්බදු වත්කමක ප්‍රයෝජනවත් ජීව කාලය වෙනස් කිරීම ඇස්තමේන්තු. A B D කියන උත්තරේ 1 ගන්න. හරි 29 රවිදු සමාගම වර්ෂ 4ක කාලයකට මෝටර රථයක භාවිත අයිතිය ලබා ගැනීම සඳහා 26/3/31 දින කල්බදු ගිවිසුමකට එළඹිලා මෙම දිනේදී ලක්ෂ 5ක මූලික ගෙවීමක් කරන ලදී. අදාළ මෝටර රථයේ ලියාපදිංචි ගාස්තුව කල්බදු ගිවිසුමට අනුව 400 බැගින් වාරික 4ක් ගෙවනවා. මුළු කල්බදු පොලිය ගම්මේ පොලිය අනුපාතය. රයිට්. වත්කමේ පිරිවැයයි වර්ෂ අවසානයේද ගන්න. ඔව්. ජංගම නොවන වක්කීමයිනේ. හරි මෙහෙමයි. 29 මූලික ගෙවීම 500යි. ලියාපදිංචි 65යි. 400 ගානේ වාරික 4ක් ගෙවනවා. 400 ගානේ වාරික 4ක් ගෙවුවොත් ලක්ෂ 16ක් ගෙවනවා. හැබැයි ඒකෙන් 565ක් පොලි. 565යි. එහෙනම් 1035යි. 1035යි. වත්කම 1600යි. ජංගම නොවන වක්කීම ගත්තම වෙන්න මේ 1035යිනි වගකීම එන්නේ. ඔය 1035න් ඊළඟ අවුරුද්දට 120ක් පොලිය. එතකොට නිකන් අපි බැලුවම ඊළඟ අවුරුද්දේදී වාරිකය ගෙවනවනේ 400ක්. ඔය 400න් ඊළඟ අවුරුද්දේදී 1035ට 120ක් පොලිය 207ක්. 207ක් ගියාම 400න් 207යි 193යි. එතකොට මෙන්න මේ 1035න් 193ක් ගියාම රයිට් 1035න් 193ක් ගියාම 842යි
රයිට්. එහෙනම් උත්තරේ 1 ගමු 29. 30. 30 කියනවා සමාගමක් රුපියල් 10 බැගින් එකවර ගෙවිය යුතු කොටස් ලක්ෂයක් නිකුත් කිරීමට අයදුම්පත් කැඳවලා සේවකයන් විසින් මුදල් ගෙවීම අවශ්‍ය නොවූ අතර ඔවුන්ගේ වැටුපෙන් අඩු කර ගන්නවා. 1,50,000කට අයදුම්පත් ලැබුණු අතර ඉන් 15,000ක් සේවකයන් අයදුම් කර තිබුණි. කොටස් සමානුපාතික විභජනය කර නම් ප්‍රතික්ෂේප කර යවූ අතිරේක අයදුම් මුදල. දැන් මෙහෙමනේ. අපිට කොටස් 1,50,000කට අයදුම්පත් හම්බෙනවා. හැබැයි අපි කොටස් ලක්ෂයයි දෙන්නේ. ඒ කියන්නේ අපිට කොහොමත් 50,000ක් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එතකොට දැන් ඔය අපිට මේ ලක්ෂයක් දෙනවා. එතකොට 1,50,000ක් ඉල්ලපු අයට ලක්ෂයක් දෙනවා කියලා කියන්නේ 3ක් ඉල්ලපු අයට 2ක් දෙනවා කියන එකනේ. හරි මේක කුඩා කරාම 3ට 2නේ ඉන්නේ. එතකොට 15,000ක් ඉල්ලපු අයට දෙන්න වෙන්නේ 10,000යි. ඒ කියන්නේ මේ රිටර්න් වෙන 50,000න් 5,000ක් සේවකයන්ගේ. ඒක සල්ලි ගනුදෙනුවක් නැහැ නේ එතන. එහෙනම් 45,000කට තමයි සල්ලි ආපහු යවන්න වෙන්නේ. තේරුණානේ? 45,000කට තමයි සල්ලි ආපහු යවන්න වෙන්නේ. 3ට 2 අනුපාතය එහෙනම් 45,000යි 10යි 4,50,000ක් සල්ලි ආපහු යවන්න වෙනවා. රයිට් උත්තරේ 2. 31 හානි කරන අලාභ ඉඩහැරීම කියන්නේ වත්කම් ගිණුමක්. වගකීම් සහතික ප්‍රතිපාදනයේ වගකීම් ආපසු යවුම් ආදායම් ගොඩනැගිලි සමුච්චිච්ඡය කියලා කියන්නේ වත්කමක්. 32 33 නිෂ්පාදන ආයතනයක අප්‍රේල් මාර්තු වලට අදාළව පහත් තොරතුරු දීලා තියෙනවා. ඕනෑම මාසයකට අදාළ වැටුප අනිකුත් මාසයේදී ගෙවීම තමයි ප්‍රතිපත්තිය. රයිට්. අපෙන් ඉල්ලන්නේ අප්‍රේල් මාසය සඳහා ඍජු ශ්‍රමිකයන්ට අදාළ මුළු වියදමයි ඍජු ශ්‍රම පිරිවැයට අදාළ මුදල් ප්‍රවාහයේ අප්‍රේල් මාසයේ 4.30 දිනට ඍජු ශ්‍රම පිරිවැයට අදාළ ජංගම වගකීම. හරි අප්‍රේල් මාසයට අදාළ ඍජු ශ්‍රමිකයන්ට අදාළ මුළු වියදම 32. අප්‍රේල් මාර්තුත් තියෙනවා. එතකොට මේ මූලික වැටුප ගන්න පුළුවන්. 400. අතිකාල වැටුපත් ගන්න. කරන අතිකාල වැටුප ඇතුලේ තියෙන අතිකාල කාල වැටුප විතරයි ගන්න වෙන්නේ. ඒක බෙදා ගන්න දීලා නැහැ. ඊට පස්සේ EPF ණය වාරික ඒවා දාලා නැහැ. ඊළඟට 60යි 12යි. ETF සහ EPF 12යි. එහෙනම් මෙතන ගන්න වෙන්නේ 672යි මේක හරි. 672යි. අප්‍රේල් මාසයේදී ඍජු ශ්‍රමයට අදාළ මුදල් ගලා යාම් අප්‍රේල් මාසයේදී ගෙවන්නේ මාර්තු මාසයට අදාළ ශුද්ධ වැටුප 33.1. එතකොට අප්‍රේල් මාසෙදි ගෙවන්නේ මාර්තු මාසයේ ශුද්ධ වැටුප 370කුයි. EPF වලට සේවකයාගේ 30යි, සේව්‍යයාගේ 45යි 75යි. ETF 9යි. හරි. ඕනනම් නිවාස ණයත් ගන්න පුළුවන්. නිවාස ණය වාරිකේ බැංකුවකට වගේ ගෙවනවත් දන්නේ නැහැ කොහොමද කියලා කියලා නැහැ. 4යි 5යි 4යි 454යි එතන. ඊළඟට ජංගම වගකීම් වල මොනවද පෙන්වන්නේ කියලා අහනවා ආයන්න. ජංගම වගකීම් වල පෙන්වන්න වෙන්නේ අප්‍රේල් මාසයට අදාළ රයිට් සුද්ධ වැටුපයි 460යි. EPF එක සේවකයාගේ 40යි, සේව්‍යයාගේ 60යි, 30යි. ETF එක 12යි. ඔය ටික. 2යි, 7යි, 5යි. 572යි. රයිට්. ඔය ටික තමයි මේකේ පෙන්වන්න වෙන්නේ. ඊළඟට ප්‍රශ්න අංක 34 කළමනාකරණ ගිණුම්කරණයට අදාළව පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද? 1. අභ්‍යන්තර කළමනාකරණයට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු sannivedanaya කිරීම වෙනුවෙන්ම
විකාශනය වූ ගිණුම්කරණය. ඔව් සත්‍යයි කියලා ගමු. 2 අනාගත තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන පුරෝකථන තොරතුරු පමණක් නොව ඓතිහාසික තොරතුරුද. ඔව් සත්‍යයි. ඊට පස්සේ 3 කළමනාකරන ගිණුම් කරන වාර්තා පිළියෙල කිරීමේදී ගිණුම් කරන ප්‍රමිත පදනම් කරගනී. අසත්‍යයි. ඒව වරද්දන්න එපා කවුරුත්. 4 අභ්‍යන්තර කළමනාකරණය පමණක් නොව අවශ්‍ය අවස්ථාවේදී බාහිර පාර්ශවයන්ටද ආර්ථික තීරණ ගැනීම සඳහා කළමනාකරන ගිණුම් කරන තොරතුරු sannivedanaya කරයි. අභ්‍යන්තර කළමනාකරණයට පමණක් නොව අවශ්‍ය අවස්ථාවේදී බාහිර පාර්ශවයන්ටද නෑ. ඒක අසත්‍යයි. බාහිර පාර්ශවයන්ට දෙන්නේ නැහැ කළමනාකරන ගිණුම් කරන. අසත්‍යයි ඒක. 35 මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පනාත්මක රාමුවට අනුව right අපිට කියනවා එක් එක් අවස්ථාවට සුසු ගුණාත්මක ලක්ෂණය හෝ ලක්ෂණ මූල්‍ය ප්‍රකාශනවල වත්කම් හා ආදායම් අධිගණනය කර ඉදිරිපත් කිරීම. වත්කම් හා ආදායම් අධිගණනය කරලා තියෙනවා නම් අර දෝෂ රහිත බව කියන එක නැහැනේ. විශ්වාසනීය නියෝජනත්වයේ ගමු. මූලික ගුණාත්මක ලක්ෂණය. අධ්‍යක්ෂක පාරිශ්‍රමිකයේ වෙනමම අනාවරණය කරනවා ප්‍රමාණාත්මක බවනේ. හරි අදාළත්වය කියලා ගන්නත් පුළුවන්. නැත්තම් අනුගුණාත්මක ලක්ෂණය ප්‍රමාණාත්මක බව. C මූල්‍ය ප්‍රකාශන අපේක්ෂිත අලාභ ප්‍රතිපාදනයන් කරනවා අදාළත්වයේ අනිවාර්ය තීරණ ගන්න අයට තීරණ ගන්න වැදගත් වෙනවා. D මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන මයින්නවා නම් විශ්වාසනීය නියෝජනත්වය right 36 25/4 දින මූලික පිරිවැය 1200ක යන්ත්‍රයක් අරගෙන තියෙනවා. සවි කිරීම මූලික පරීක්ෂණය භාවිතා කිරීම ආරම්භ වෙච්ච එක සාධාරණගේ ගණනය කරලා හරි අවුරුද්ද අවසානයේ. හරි. හඳුනාගත් අවස්ථාවේ මිනුම් කරන වටිනාකම 36 ප්‍රශ්න කීපයක් අහනවා. 36 අයන්න 1200යි මූලික පිරිවැය. ඔකට සවි කරන්න යන 100 ගන්න පුළුවන්. මූලික පරීක්ෂණයේ වෘත්තීය ගාස්තුව 50 ගන්න පුළුවන්. හැබැයි අමුද්‍රව්‍ය අනම්මනම් ඒ ටික ගන්න බෑ. right එතකොට මූලික පිරිවැය ගන්න වෙන්නේ 1350යි. පළවෙනි ප්‍රශ්න. මේ අවුරුද්දේ ෂෙය අහනවා මේ අවුරුද්දට අදාළ. එතකොට 1350යි පිරිවැය. තුන්මුන්නගේ 150යි. ඵලදායක කාලේ අවුරුදු 8යි. 8යි නම් ඕක 8යි. හැබැයි ඕක ෂෙය කරන්න වෙන්නේ මූලික පරීක්ෂණය ඉවර කරපු දවසේ ඉඳන් භාවිතය ආරම්භ කරපු දවසේ ඉඳන් නෙමෙයි 8යි එකේ ඉඳන් නෙමෙයි 7යි එකේ ඉඳන්. 6යි 30 ඉවරුනේ. ඒකට 7යි එකේ ඉඳන් ගත්තම 12න් මාස 9යි ෂෙය වෙන්නේ. මාස 9. right එහෙනම් 1200යි 1200 8න් බෙදම්ම 150යි 4න් බෙදන්න 3න් ගුණ කරන්න. මෙතන එහෙනම් උත්තරේ 112.5යි. ඊළඟට අපිට කියනවා යන්න 26/3/31 දිනට පිරිවැය ආකෘතිය ගත්තොත් නම් පිරිවැය ආකෘතියට උත්තරේ 1350ක් තියෙනවා පිරිවැය. හැබැයි ඒකෙන් 112.5ක් ෂේ වෙලා. right එහෙනම් 1350න් 112.5යි නම් 1237.5යි. ප්‍රත්‍යාගන්න ආකෘතිය වුණොත් 26/3/31 දිනට 900ක් තමයි තියෙන්නේ. 900 නේ දාට අගේ. පිරිවැය ආකෘතිය සහ ප්‍රත්‍යාගන්න ආකෘතිය. 37 අපිට කියනවා වෙන්න මේ විදිහට සාරංග පොදු සමාගමේ 5/27 අධ්‍යක්ෂකවරු අනුමත කරලා තියෙනවා. ගලපන සිද්ධියක්ද නොගලපන සිද්ධියක්ද? 3/31 දිනට පිරිවැය 200ක අයිතමයක් 180කට විකිණීම ගලපනවනේ. 3/15 දින හානි වූ දේපලකට අදාළ රක්ෂණ වන්දිය 3/31න් පසු පුළුවන්. 3/15 වෙනි හානි වෙලා තියෙන්නේ. ගලපන්න පුළුවන්. 3/31 දිනට ධාරණගේ 5000ක් වන ගොඩනැගිලි රජය විසින් පවරාගෙන ගලපන්න බෑ. නොගලපන.
හිමිකම් නිකුතුවක් කරනවා. 3.31න් පස්සේ හිමිකම් නිකුතුවක් කරොත් බෑ. ගලපන්න බෑ. නොගලපන සිද්ධිය. පහත් සඳහන් ප්‍රකාශන සත්‍යද අසත්‍යද යන්න සඳහන් කරන්න. සංචිත ප්‍රාග්ධනිත කිරීම හේතුවෙන් හිමිකමේ වෙනසක් සිදු නොවේ. සත්‍යයි. සංචිත ප්‍රාග්ධනීකරණයක් කරා කියලා හිමිකම වෙනසක් වෙන්නේ නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුදල් හා මුදල් සමාන දෑ යන්නට බැංකු අයිරාව අයත් නොවේ. අයත් වෙනවා. අසත්‍යයි. තොග ඒවායේ පිරිවැය හෝ ශුද්ධෝපලබ්ධිය අගයෙන් අඩු වගයට ගණනය කිරීම විචක්ෂණ සංකල්පයට අනුකූල වේ. ඔව් සත්‍යයි. විකුණුම් පිරිවැය වියදමක්සේ හඳුනා ගැනීම ගැලපුම් සංකල්පයට අනුකූල වේ. සත්‍යයි. 39 සීමිත සමාගමක් විසින් 25/4 දින කල්බදු පදනම යටතේ භාවිත අයිතිය සහිත යන්ත්‍රයක් මිලට ගන්නා ලදී. එදිනම මූලික ගෙවීම වශයෙන් 400ක් ගෙවූ අතර ශේෂය වර්ෂයකට 400 ගානේ වර්ෂ 5ක් ඇතුළත ගෙවන්න ඕන. මේ අවුරුද්දේ වාරිකය හරියට ගෙවලා අනාගත වාරික ගෙවීම් වල වර්තමාන අගේ 1200යි. අවුරුදු දෙකේ කල්බදු පොලී 2 භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැහනවා 39. හරි? එතකොට මූලික ගෙවීම 400යි ඩවුන් පේමන්ට් එක. හරි? අනාගත ගෙවීම් වල වර්තමාන අගේ 1200යි. එතකොට එච්චරයි ඒකේ තියෙන්නේ. එහෙනම් 1600යි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 1600යි. ජංගම නොවන වගකීම කීයද කියලා අහනවා ආයන්නේ. එතකොට දැන් ඊළඟ අවුරුද්දේ වාරිකය තියෙනවනේ. ඊළඟ අවුරුද්දේ වාරිකය 400යි. නෑ. ඔව්. දැන් කල්බදු වගකීම ඔක්කොම 1200ක් තියෙනවනේ. කල්බදු වගකීම 1200යි. මේ අවුරුද්දේ මුල. ඒ 1200ට මේ අවුරුද්දේ අංක 40 ඒකේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවගත් එපෙවුමයි ආරම්භයට දීලා තියෙනවා. හරි ප්‍රකාශිත ප්‍රාග්ධනය 2500යි රඳවාගත් තිපයුම් 1000යි. හරිද? අපෙන් අහන්නේ අවසානයේට ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවගත් තිපෙවුමයි. එතකොට මේ අවුරුද්දේ ලාභය 1500 රඳවගත් තිපෙවුම් වලට 500ක රඳවගත් තිපෙවුම් ප්‍රාග්ධන්ත කරොත් රඳවගත් තිපෙවුම් අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. අතුරු ලාභාංශය 600 අනිවාර්යයෙන්ම එතන අඩු වෙනවා. හිමිකම් නිකුතුව කරලා තියෙනවා 1000ක්. ඒකට ප්‍රකාශිත ප්‍රාග්ධනය නම් ඕනේ මෙතන එන්න ඕනේ 2500යි 500 1000 ඔය විදිහට. right 41 42 සඳහා පහත තොරතුරු දීලා තියෙනවා. විකුණුම් අය භාරය දලලාභය මෝටර රථ විකිණය කාර්යාල උපකරණය යම් ප්‍රත්‍යාගන්න සිත කියලා එකක් තියෙනවා. ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න සිත කියලා ආරම්භයට එක. රයිට් ණය පොලි ආදායම් බදු ওই විදිහට දීලා. 26/3/31 දින දෙවන වරට ඉඩම් ප්‍රත්‍යාගන්නයෙන් 2000ක අතිරික්තයක්ද ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නයෙන් 500ක ඌනතාවය. එහෙත් 24/3/31 දින පළමුවට ඉඩම් ප්‍රත්‍යාගන්න 1200 තාවයක්ද ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නයෙන්
1000ක අතිරික්තයද නොසලකා ප්‍රවර්තන වර්ෂයේ ප්‍රත්‍යාගන්නේ පිළිබඳ ගැළපීම් කර ඇත. හරි? රයිට්. එහෙනම් මෙහෙම කරමු. මුළු ආදායමයි මුළු වියදමයි අහන්නේ 21. මුළු ආදායම මුළු වියදම. රයිට්. විකුණුම් අයභාරය 20000ක් ආදායම. දල ලාභය 10000ක් එනවා කියන්නේ විකුණුම් පිරිවැයක් 10000. මෝටර රථ විකිණීමේ ලාභය ආදායම. කාර්යාල උපකරණ විකුණුම් ලාභය වියදම. ඉඩම් ප්‍රත්‍යාගන්නේ කරලා සංචිතයක් තියෙනවා. දෙවන වරට ඉඩම් ප්‍රත්‍යාගන්නේ කළා මේ අවුරුද්දේ අතිරික්තයක් 2000. හරිද? ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නේ කරලා කලින් සංචිතයක් තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නේ කරලා ඌනතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඌනතාවය අර කලින් සංචිතය ගැන හිතන්නේ නැතුව අපි වෙනත් වියදම් ඇතුලේ තියනවා කියලා හිතනවා. ඒකට වෙනත් වියදම 1700යි කියලා මම හිතනවා. 500ත් එක්ක ඇත්තේ කියලා. ණය පොලිය 500යි. ආදායම් බදු 2000යි. රයිට් එහෙනම් 22යි 500යි 2යි 500 0.10යි 10යි 10යි 6යි 1යි 16යි 900. ඊට පස්සේ 42 මුළු ආදායම 22යි 500න් මුළු වියදම 16යි 900 අඩු කළාම ආදායමෙන් වියදම අඩු කළාම අපිට එනවා මුළු විස්තීර්ණ ආදායම 22යි 500න් 16යි 900 අයින් කළාම 5600ක් එනවා. මේ එන්නේ මුළු විස්තීර්ණ. අපිට මුළු විස්තීර්ණ ආදායම අහන්නේ ලාභයයි අනිකුත් විස්තීර්ණ ආදායම අහන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් බලමු විස්තීර්ණ ආදායම. දෙවන වරට ඉඩම් ප්‍රත්‍යාගන්නයෙන් 2000ක අතිරික්තයක් ආවා. එතකොට ඒක ඉඩම් ගිණුම හර පළමු වර ප්‍රත්‍යාගන්නයෙන් ආපු උන්නතාවයක් තියෙනවනේ. එහෙනම් 2000 ඉඩම් ගිණුම හර වෙනත් වියදම් ගිණුම බැර 1200යි. රයිට්. වෙනත් විස්තීර්ණ ආදායමට 100ක්. ගොඩනැගිලි වලින් ආපු 500ක ඌනතාවය ගොඩනැගිලි ගිණුම බැර වෙලා වෙනත් විස්තීර්ණ ආදායමට තමයි 500 එන්න ඕනේ. කලින් අතිරික්තයක් 1000ක තියෙනවා. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම මෙතන තියෙන්නේ 300යි. ඔන්න ආයන්නට උත්තරේ 42 300. ඒ වෙනත් විස්තීර්ණ ආදායම 3 අයින් කරාම කාලච්ඡේදයේ ලාභය. හරි අයන්නට උත්තරේ 5003. 43. අයභාරයේ ප්‍රමිතියට අනුකූලව පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද? ඒ ව්‍යාපාර ඒකකයක් විසින් උපයන සියලුම ආදායම් සඳහා මෙම ප්‍රමිතිය නෑ. ඔය ආදායම් කියන එක ගත්තම් ආදායම් කියන එක ඇතුලේ කොටස් දෙකයිනේ. අයභාරයයි ලාභයි කියන එකයි. ඒකද ලාභනේ ඔය ලාභාර වෙනත් ආදායම්. මොනවාද? ලද වට්ටම්, ලද කොමිස්, ලාභාංශ ආදායම් මේවා ඔක්කොම අර ලාභ කියන එක. අයභාරය කියන්නේ විකුණුම්. දැන් ඔය ප්‍රමිතිය අදාළ වෙන්නේ මේකට විතරයි. හරිද? එතකොට සියලුම ආදායම් සඳහා අදාළ වේ කියවම අසත්‍යයි. සම්බන්ධිත නොවන කාර්ය සාධන බැඳීම් සඳහා කිවිසුමේ සඳහන් එක් එක් කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ අවස්ථාවේදී වෙන්වෙන්ව අයභාරය හඳුනා ගනී. ඔව්. සම්බන්ධ නොවන කියන්නේ නිශ්චිතයිනේ. වෙන්වෙන්ව ගන්න පුළුවන්. ඕකේ. කිවිසුමේ සඳහන් ප්‍රතිෂ්ඨාව මුදලින් ලැබුණු අවස්ථාවේදී කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වූ වාසේ සලකයි. අසත්‍යයි. බෑ කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වුණා කියලා කියන්නේ මුදල් ලැබුණ අවස්ථාවේ නෙමෙයි. හරි.
භාණ්ඩවල නම් පාලනය මාරු වෙන්න ඕනේ. සේවාවක් නම් සපයන්න ඕනේ. D මෙම ප්‍රමිතියේ සඳහන් නිර්දේශ අදාළ වන්නේ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් පමණි. බෑ අසත්‍යයි. එහෙම එකක් නැහැ. භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයකටම කියලා එකක් නැහැ එතන. ඒක අසත්‍යයි. හරි. LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතියට අනුව 44 එක් එක් ප්‍රකාශයට අදාළ වන පදය A අනුගමනය කිරීමට සෑම සාධාරණ උත්සාහයක්ම කිසියම් අවශ්‍යතාවයක් නිර්දේශයක් එසේ භාවිතා කිරීමට නොහැකි වීම. අපි ඒකට කියමු ප්‍රමාණාත්මක නොවන බව කියලා. sorry මොකද්ද? ප්‍රායෝගික නොවීම කියලා. උත්සාහයක් දන්නව කරන්න හැබැයි ඒක කරන්න බෑ. ප්‍රායෝගික නොවීම කියලා. B නිශ්චිත තොරතුරු අවශ්‍යතා සපුරාලන පරිදි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන ලෙස අයදුම් කිරීමට හැකියාවක් නොමැති පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් කරනවා නම් අපේ මූල්‍ය පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කියනවා. පොදු පරමාර්ථ. ඊළඟ එක යම් අත්හැරීමක් හෝ වැරදි ලෙස කරුණු දැක්වීමක් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ගේ ආර්ථික තීරණ ගැනීම කෙරෙහි බලපානවා නම් ඒවට කියන ප්‍රමාණාත්මකයි කියලා. ප්‍රමාණාත්මක තොරතුරු. හරි ප්‍රමාණාත්මක. D හිමිකම් සඳහා සහභාගී වන්නන්ගේ දායක වීමකින් තොරව ගිණුම් කාලච්ඡේදයක් තුල හිමිකමේ සිදු වූ ශුද්ධ වැඩිවීම හෝ අඩුවීම මුළු විස්තීර්ණ ආදාය. right 45 LKS 37 ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක් කරනවද නැද්ද? ප්‍රතිපාදනයක් කරනවා නම් A ගනුදෙනුකරුවෙකු විසින් සමාගමට එරෙහිව රුපියල් මිලියනයක වන්දියක් හිමිකම් පෑමක් කරමින් පැවරූ නඩුවකට අදාළ නීතිඥ මතය වූයේ වන්දි ගෙවීමේ අවශ්‍යතාවයක් පැවතුනද වන්දියේ ප්‍රමාණයේ විශ්වාසයෙන්ම ඉන්න බෑ. පාදනයක් කළ යුතුයි කියලා තමයි. එහෙනම් දිස්සටහනක් ගන්න බෑ. D වසරක් පාසා ගෙවිය යුතු ප්‍රමාණය අවිනිශ්චිත වුවද සේවයෙන් ඉවත්ව යන සේවකයන් සඳහා පාරිතෝෂික ගෙවීම වෙනුවෙන් වර්ෂයකට ලක්ෂ 2ක් ප්‍රතිපාදනය කළ යුතු බව කළමනාකරණය. ප්‍රතිපාදනයක් කරන්න පුළුවන් හැම අවුරුද්දෙම වෙනවනේ ඒක. එහෙනම් අපිට ලියන්න පුළුවන් ලාභ ගිණුම හර ලක්ෂ 2යි. හරි සේවක පාරිතෝෂික ප්‍රතිපාදන ගිණුම බැර ලක්ෂ 2යි. right අපි එනවා 47 මාර්තු මාසයේ ඇඟලුම් කම්හලක සේවක වැටුපට අදාළ තොරතුරු. ඕනෑම මාසයක වැටුපයි ඊළඟ ගෙවීමයි. යන්ත්‍ර ක්‍රියාකරු සහායකයන් සුපරීක්ෂකයන්. මූලික වැටුප අතිකාල පැමිණීමේ දීමනා දිරි දීමනා ලාභය මත ප්‍රසාද දීමනා. දල වැටුප. ණය වාරික EPF සුද්ධ වැටුප. ප්‍රාථමික පිරිවැය යටතේ හඳුනාගත යුතු මුළු ඍජු ශ්‍රම පිරිවැය. කම්හල් පොදු කාර්ය පිරිවැය ඍජු ශ්‍රමය වක්‍ර ශ්‍රමය පොදු කාර්ය පිරිවැය සේවකයන්ට අදාළ මුළු ශ්‍රම පිරිවැය උපචිත සේවක වැටුප අවසානයට ගමු අපි. ඒක නම් යන්ත්‍ර ක්‍රියාකරු කියලා කියන්නේ ඍජු ශ්‍රමය. හැබැයි සහායකයන් සහ සුපරීක්ෂකයන් කියලා කියන්නේ වක්‍ර ශ්‍රමය. එතකොට මෙයාගේ මූලික වැටුප ඍජු ශ්‍රමයට ගන්න පුළුවන් 1000යි. මේ දෙන්නගේ
සහායකයන් 1800. එහෙනම් මුළු 1800 තුන්දෙනාගේමනේ. අතිකාල වැටුප. අතිකාල වැටුප කියන එක අපි එතන ගමු. රයිට්. මෙයාගේ 600. පැමිණීමේ දීමනාවක් ඍජු ශ්‍රමයට අදාළ වෙන්නේ නැහැ. එතකොට මෙතන ඒකත් ගන්න වෙන්නේ 200යි 100යි 100යි 400. ඒ 400 දිරිදීමනා ඒ දිරිදීමනා ගෙවලා තියෙන විශේෂ ඇනවුමක් වෙනුවෙන් කියලා නැති නිසා ඒ දිරිදීමනාවත් අපිට ගන්න වෙන්නේ. රයිට්. ඊට පස්සේ ලාභය මත ගෙවන ප්‍රසාද දීමනා කියලා කිව්වම ලාභය මත ගෙවන දීමනාවත් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම ලාභය මත ගෙවනවා කියලා කියපු වක්‍ර ශ්‍රමයට අපි නොගනිමු. ලාභය හොයලා ඉවරයිනේ එතන. මුළු ශ්‍රම පිරිවැයට අපි ගමු 300යි 200. හරි. මෙතන නම් ඒ 500 ගත්තත් ලොකු ගැටලුවක් නැහැ. හරිද? ඊට පස්සේ සේවකයාගේ EPF එක ගන්න පුළුවන්. සේව්‍යයාගේ එක රිජිස්ටර් මෙතන 270යි 500. හරි. ඊළඟට ETF එකත් ගන්න පුළුවන්. 30යි 54යි 54යි. එතකොට 54යි 114. එහෙනම් අපිට 46 අයන්නට උත්තරේ මෙතනින් ගත්තා. රයිට්. 2860යි. ආයන්නට උත්තරේ මෙතනින් ගත්තා කි. 1800යි 500යි 270යි 54යි 3626. මෙතන ගන්න 3800යි 1400 500යි 14. 6980. හරි. ඒ ප්‍රශ්න තුනම හරි. අයන්න. 47. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වක්කීම් යටතේ පෙන්වන්න ඕනි මොනවද කියලා අහනවා. ජංගම වක්කීම් යටතේ අපි පෙන්වන්න ඕනේ වැටුප සහ අනිකුත් ගෙවීම් කරන්න ඊළඟ මාසෙනේ. එහෙනම් වැටුප් 3 ගත්තම 2300යි 1000යි 620යි 3920ක් ජංගම වක්කීම්. EPF ගත්තම EPF සේවකයාගේ 200යි 100යි 80යි 380. සේව්‍යයාගේ EPF එක 300යි 270යි 570යි. ETF එක 114යි. මේ ඔක්කොම ඊළඟ මාසෙදි ගෙවන්න. 4යි 10යි 18යි 10යි 8යි 1යි 19 4යි 4984යි එතන. 48. 26 3.31 දිනට සමාගමක ෂෙනික වත්කම් අනුපාතය 1:1යි. ජංගම වත්කම් තුල ඇතුළත් අනිකුත් වත්කම් වලට අතිරේකව 10000ක කලින් ගෙවූ වියදම් සහගතය මෙදිනට ජංගම වත්කම් 300යි ජංගම වක්කීම් 150යි. විකුණුම් පිරිවැය 600යි. තොගේ 160යි. පහත්ද. 26 3.31 දිනට තොගයයි තොග පිරිවැටුම් අනුපාතය. එහෙමයි. දැන් ඔතන ෂෙනික වත්කම් අනුපාතය. දැන් මෙහෙමනේ කියන්නේ. 48 48 ෂෙනික වත්කම් අනුපාතය 1:1යිනේ. එතකොට ඕකේ ජංගම වගකීම් 150යි නම් ජංගම වගකීම් 150යි නම් ද්‍රවශීල වත්කම් තියෙන්නත් ඕනේ 150යි.
එතකොට ජංගමවත්කම් 300ක් තියෙනවා. ඔය 300න් 10ක් ඉදිරියට ගෙවූ වියදම් නම් රයිට් 150ක් එන්න ඕන නම් ද්‍රවශීලවත්කම් තව 140ක් තොගේ කියලා අයින් වෙන්න එපේ. එහෙම නෙවෙන්නේ. ඒ කියන්නේ තොගයයි ඉදිරියට කළ ගෙවීමුයි අයින් කරාමනේ මොකක් එන්නේද? ද්‍රවශීලවත්කම් එන්නේ. එතකොට අවසාන තොගේ තිබිලා තියෙන්න ඕනේ 140යි. ඕක නෙවෙයි ඔව් ඒක එතකොට උත්තරයකට ගත්ත එක 140යි. තොග පිරිවැටුම් අනුපාතය ගන්න වෙන්නේ විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. එතකොට අවසන් තොගේ 140යි. ආරම්භක තොගේ 160යි. නම් දෙකම එකතු කරලා දෙකෙන් බෙදමු 150යි. 600 බෙදීම 150යි. වාර 4යි. අර රුපියල් නෙමෙයි එතන. වාර 4යි. කළමනාකරන ගිණුම් කරන වාර්තා සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද? මෙම වාර්තා කළමනාකරන තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන අනාගත තොරතුරු පමණක් සපයනු. කළමනාකරන තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන අනාගත තොරතුරු පමණක්. නෑනේ. අතීතයේ සපයනවන අසත්‍යයි. සමස්ත ආයතනයම එක්වරම සැලකිල්ලට ගෙන හෝ එක් එක් අංශයට වෙන වෙනම පිළියෙල කරයි. ඔව්. ඒක එක් එක් අංශයට වෙන වෙනම තමයි සමස්ත ආයතනයම එකවරම ගන්නෑ. ඒක අසත්‍යයි කියන එක තමයි වඩාත්ම හොඳ. ගිණුම් කරන ශේෂ්ත්‍රයට පමණක් සීමා වෙයි. නෑනේ. ගිණුම් කරන ශේෂ්ත්‍රය ඉක්මවා යනවා. අසත්‍යයි. ආයතනයක කළමනාකරුට පවතින වගකීම් මත දරන යම් පිරිවැයක් වැළැක්වීම හෝ පාලනය කිරීමේ හැකියාව ඇත්නම් එය පාලනය කළ හැකි පිරිවැය වේ. ඔව් සත්‍යයි. ඒක හරි. 50 රයිට් 50 වෙනි එක 50 අහන්නේ රයිට් පහත එක් එක් අවස්ථාවේදී භාවිතා වන ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා. අර බලා ගන්න ක්‍රම කාලය සටහන් කරන වාර්තා ගැන කතා කරද්දී වාර්තා වර්ග දෙකක් තිබ්බනේ. ක්‍රියාකාරී කාලය සහ පෙනී සිටීමේ කාලය සටහන් කරන. අනිවාර්යෙන් නෝට් එක බලා ගන්න. මෙතන සේවකයෙකු එක් එක් කාර්ය සඳහා ගත කළ කාලය ඇතුළත් කරන්නේ ගත කරපු කාලය ඇතුළත් කරනවා නම් කාලපත්‍රිකා. ඒක දෛනිකව හදනවා නම් දෛනික කාලපත්‍රිකාව, සතිපතා හදනවා නම් සති කාලපත්‍රිකාව. සේවකයෙකු විසින් කළ යුතු කාර්යයන් නියම කිරීම ඊට අදාළ උපදෙස් ලබා දීම එම කාර්යයන්ට ගත කළ කාලය වාර්තා කරන්නේ කාර්ය තොණ්ඩුවෙන් කාර්ය තොණ්ඩුව. නිමවුම් මත ගෙවීම් සිදු කරන අවස්ථාවක එක් එක් සේවකයා විසින් නිපදවන ලද මුළු ඒකක ගණන හා කාලය සටහන් කරන්නේ කෑලි වැඩ තුණ්ඩුවෙන්. කෑල වැඩ තුණ්ඩුවෙන්. කෑලි වැඩ තුණ්ඩුව. අක්‍රීය කාලය නිෂ්පාදනයේ නොයිලී සිටපු කාලය හොයන්න. අක්‍රීය කාලපත්‍රික. රයිට්. චෙක් කරගන්න ප්‍රශ්න තිබ්බොත් thank you.